What's up guys? Think කොහොමද කටින් තින් ඉන්නවනේ. ඉතින් මං අද ඔයාලට ඉතින් අර වගේම අයියා මට ගැහුවා වගේම තමයි සුප්‍රි ආතල් එකක් තමයි ගේන්න හදන්නේ. ඉතින් sorry guys කියලා මං කියනවා. මොකද දැන් මම 8 වසරේ. ඕගොල්ලෝ මේක බලද්දි මම මොන වසරේදීද දන්නේ නැහැ. exams තිබ්බා, වාරි භාග තිබ්බා. ඒ නිසා තමයි මට ආතල් එකක් හිතෙන වීඩියෝ එක මට ගේන්න බැරි වුණේ. එහෙනම් ඉතින් මොකද වෙන්නේ කට්ටියට? subscribe කරුන් නැටි කට්ටිය subscribe කරගන්න channel එක. ආතල් එකක් හිතෙන වීඩියෝ එකක් තමයි අදත් ගෙනාවේ ඕගොල්ලන්ට. එහෙනම් ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාගන්න. එහෙනම් යමු අපි අද කතාවට. අතීත ලංකාවේ වර්තමාන ගවේෂණයට ඔබ සූදානම්ද? එහෙනම් මෙන්න පිළිතුර. හිස්වයි 6 7 8 9 10 11 සිසුන් බදවා ගැනේ. අමතන්න WhatsApp 077 44 90 330 071 58 69 033 Online classes. ආචාර්ය නවෝදයා හේෂානි. මචං කොහමද කට්ටියට thank you කියලා කියන ඔයගොල්ලන්ට මට subscribers like 100 ගණන් කරන් දුන්නට එන්න ඉතින් අපි දැන් පොඩ්ඩක් ඉන්න මේ මට පොඩි වාර්තාවක් හම්බුණා කවුරුරි කාගේරි ජංගියක් හොරකම් කළා කියලා. එක්ස පොඩ්ඩක් මම යන්න ඕනේ ජංගිය කවුද හොරකම් කරේ කියලා. අනික කාගේද ජංගිය කියලා. අනික කවුද හොරකම් කරපු ජංගියක් හොයන්න තරම් කුණා කියලා පොඩ්ඩක් හොයන්න තියෙනවා. එහෙනම් ඉතින් අපි දැන් යන්න ඕන පොලිස් අප්පාට. පොලිස් ස්ථානයට ගියේ නැත්තම් ඉවරයි ඉතින්. පොලිස් ස්ථානයට යන්න කලින් ඔක්කොටම කලින් මම්මගේ යුනිෆෝම් එක දාගන්න එපේ. කෙල වෙනවා ඉක්මනට දුවපන්. මට යන්න ඕන මගේ ජංගිය කවුද? මගේ ජංගිය නෙමෙයි sorry. මගේ ජංගිය නෙමෙයි. වෙන කාගේ ජංගියක් කවුරුරි හොරකම් කළා. ජංගිය හොරකම් කරේ කවුද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ ගිහින් ඉක්මනට. හරි නේද? මම්මගේ දාගත්ත මේ ඔකල් පේන ඇති. හරි. දැන් අපි යන්න ඕන මේ ජංගි සීන් එක පොඩ්ඩක් බලන්න ඕන. මේ ඔයගොල්ලෝ මගේ ඇඟ පොඩ්ඩක් පිම්බිලා වෙලා ඔයගොල්ලෝ පේනවා ඇති මං ජිම් ගියා. එසෙල් පොඩි කෙවියා වාරි වාගේ ලේන අතරට ඉතින් මං ජිම් මේඩිකල් මගේ ඇඟ හදාගත්තා. පේනවනේ කොහොමද ඇඟ සුපිරිනේ. හරි. අප්පාට සිරි පොලිස් වාහනයක් කරන්නේ අම්මට ස්වීට් එකේ වාහනේ දින ඉක්මනට ඔබේ වාහනේ අරගෙන පැන ගන්න ඕන. හරි එහෙනම් දැන් මේ ස්වීට් එකේ වාහනේ ඉක්මනට පැන ගන්න ඕන. මෙතනින්ද පාක් කරන්නේ. මෙන්න මේ හැරි පොඩ්ඩක් පාක් කරගමු. හරි. අපිට යන්න දිනවා. ජංගි සීන් එක පොඩ්ඩක් බලන්න දිනවා. ඒ නිසා ඉක්මනට පැන ගන්න ඕන. මේ ඇත්තටම කිව්වොත් කවුද දන්නේ නැති මේ ජංගියකද ජංගියක් ගන්නවත් සල්ලි නැද්ද කොහොමද මේ කට්ටියට පොඩ්ඩක් බලන්න ඕන. මේ අයියේ කාගේද ජංගියක් හොරකම් කරලා තිනව කවුරු හරි. ඉතින් කිව්ව ජංගිය හොරකම් කරේ කවුද කියලායි ජංගිය අයිතිකාරයෙක් කවුද කියලා නම් මන් දන්නේ නැහැ. අයියේ පොඩ්ඩක් චෙක් කරලා බලනවද කවුද ජංගිය හොරකම් කරේ කියලා. කොතමයි බලන්න මාත් දැක්කේ මේ Facebook එකේ තිබිලා මට Facebook එකේ Facebook account එකේ මේ කවුද ජංගි අයිතිකාරයා කියලා පොඩ්ඩක් හොයාගන්න අමාරුවෙන් ඉන්නේ. මං හිතන්නේ මේ පොඩි ප්‍රෑන්ක් එකක් කරනවද කොහෙද නේ? මාත් මේ හොයනක මං ඉන්නේ. මාත් මේ බලන එක තමයි. කවුද දන්නේ නේ? මේ ඔයාට බයිද මේ එයාගේ මේ මං වට එවන්නම් Facebook එක. ඔයාට බයිද එයාගේ Facebook එකේ post එකට reply එකක් විදියට එවන්න Los Santos Police Department එකට ඇවිල්ලා ඒකට පැමිණිල්ලක් දාන්න කියලා. හොයි මං එක පොඩ්ඩක් ගිහලා බලන්න. මං ගිහලා තින්නම් මේ post එක දාන්න.